සුබ දවසක් වේවා ගයිස්. ඔයාලා ඔක්කොටම අචීර්ගේ YouTube channel එකත් එකතු වෙන්න ඕන සාදරයෙන් පිළිගන්නවා. අද අපි හදන්න යන සර්කිට් එකට ඕන වෙනවා TIP 122 කියන IC එක CIK volume controller. මම CIK තිබෙන්නේ මම ගත්තේ 10යි ගියේ. CIK තියෙනවා නම් අපිට ගොඩක් ලොකු පරාසයකින් ඉදිස් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ආයෙ මොන වෙනවා 12 වෝල්ට් ලයිට් අපි ස්ටිකර් ලයිට් කියන්නේ ඒකක් ඕනේ වෙනවා. එහෙම නැත්නම් බ්ලේඩ් එක විතරයි අපි බලමු සර්කිට් එක ගන්න. ඉස්සලාම IC කරගෙන ඒකේ ඔයාලට පේන දෙතන පින් තුන තියෙන එක තුන ඒ පින් තුනේ පළවෙනි පින් දෙකට මේකේ පින් දෙක පාස් ඔයාලට පේනවා වගේ මේකේ පළවෙනි කියන්නේ වොලියුම් කන්ට්‍රෝල් එකේ පළවෙනි පින් එක IC එකේ දෙවනි පින් එක. ඒ කියන්නේ මැද පින් එක නම. ඊට පස්සේ වොලියුම් කන්ට්‍රෝල් එකේ මැද පින් එක මේකට සම්බන්ධ වෙන්නේ අපි දෙවෙනි පළවෙනි පින් එක. මේකත් හරි. ඊට පස්සේ අපි LED එක ගන්නවා. LED එකේ වෙන මෙතන මේ නිල් පාටින් තියෙන වයර් එක ධන එක මේක ඍණ එක සුදු එක IC එකේ අන්තිම පින් එකට තුන්වෙනි පින් එකට ඉන්න දෙනවා වොලියුම් කන්ට්‍රෝල් එකේ තුන්වෙනි පින් එකේ පවර් සප්ලයි දෙන්නේ මම ගන්න 12 වෝල්ට් 12 හිටපත් එකක්. ඒක මේ ධන ලයින් එක දෙන්නේ පළවෙනි පින් එකට. ඒ කියන්නේ වොලියුම් කන්ට්‍රෝල් එකේ පළවෙනි පින් එකට. ඊට පස්සේ ඍණ ලයින් එක දෙන්නේ වොලියුම් කන්ට්‍රෝල් එකේ තුන්වෙනි මේකට දෙන්න තන වෝල්ට් 12 9 දැන් 12 පරාදේ දුන්නා හොඳයි. ඒ වැඩි වුණොත් අඩු වුණොත් අපි හරි වැඩ කරන්න තියෙනවා. ඔයාලා ගත්තේ මේක කොහොමද CIK වොලියුම් කන්ට්‍රෝල් සප්ලයි එක දෙන්න මම ගන්නේ 12 වෝල්ට් charger එක. මේක රවුටර් එක charger එක. මේ ස්විච් එක වැඩ මොකද මම ගත්තේ මෙතන මේක අඩු එක 10 එකේ ඒ කියන්නේ 10 පහු නෑ ඔයාලා මේක 100 එකේ ගත්තොත් හරිම රිසල්ට් එක ගන්න පුළුවන්. ඔයාලා වෙන්නේ මේක ඉතන තරම් ස්පාර්ක් නෑ මම හදපු ඒත් ඔයාලා